අක්කා මං හන්දිය පැත්තට පොඩ්ඩක් ගිහින් යන්න. රුපියල් 5000 දෙනවද? මට කොහෙන්ද මල්ලි රුපියල් 5000ක්? උඹට තේරෙන්නේ නැද්ද? මම මැෂින් එක පාගලා තමයි උඹට උගන්වන්න සල්ලි හොයලා දෙන්නේ. ඒ වුණාට උඹට හැමදාම රුපියල් 5000ක් 2000ක් කියලා මගෙන් ඉල්ලනකොට මං කොහෙන්ද සල්ලි දෙන්නේ කීපන්කෝ? ඔබ චුට්ටක්වත් මං ගැන හිතන්නේ නැද්ද? මගේ මුළු ජීවිතේම උඹ වෙනුවෙන් නේද කැප කරලා තියෙන්නේ. අම්මා පොඩි කාලෙම දාලා ගියා. තාත්තා නැති වුණා. ඊට පස්සේ මන් නේද උඹව බලාගත්තේ. ඇයි උඹට මං ගැන පොඩ්ඩක්වත් හිතන්න බැරි? සල්ලි 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 හැම දෙයකටම සල්ලි තමයි ඕනේ. උඹ පොඩ්ඩක්වත් හිතුවද මේ අක්කා ගැන? මට ඒ දේවල් වලින් වැඩක් නැහැ. මට ඕනි සල්ලි විතරයි. ඇයි අක්ක මේ අවුලෙන් ඉන්නේ? බලන්නකො මල්ලි. අද තිෂාන් මාත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් ගියානේ. කොයිසන්ද? කොහෙ ගියාද කියලා කවුද දන්නේ? පොඩ්ඩක් බලන්නකො මල්ලි ගිහිල්ලා. මම පොඩ්ඩක් කෝල් කරලා බලන්න. අඩු වාන් ඉෂානයක් දෙනවා බා. ඔයන් ගියක් හරි ගලා ගන්න පුළුවන්. ඕක දෙයිද බං? ඔක කුණු ලෝභයනේ. ඕක දෙනවා බා. ඕක අමු ගාවයා. අම්මට ඉෂානයා. මේ මොකද පාඩයක් අද්දාම දාමු අද ඔක්කොම මං ගානේ. නෑ. මේ බලංගෝ මේකනේ වාදීනේ ඉෂාන බඩ පින්සිට නා මේ දේවල් මෙහෙම කරනවාට. මෙතන ඉන්නේ. හරි. කවුද මේ? අක්කා බං. අයියෝ. නවත්තලාත්තක වැඳගන්න රස්සියාදු කොල්ලන තිබති දෙයාව මෙන්න අහන්න බොරුණ පොලිස් පොතේ ගොන්න ගමේ චාතේ දාට වෙන්න කලින් කුරුගණ කිරීම සුදු අපි ගැව්ව විශ්ව කලාවේ ටොප්පඩු දාතර කඩුවේ බැම්බ දන්නවා අපි ඩුටු එක මොකද? අක්කා බං. ඕවා රායවා වාය නෑ. සුද්දා උඹ හිතන් ඉන්නේ උඹලා අග්ග මේ රෙදි කුල්ලාම සල්ලි වල කියලාද? දැන් වෙනම ලයින් එකක් කියන්නේ. මොකද කියන්නේ? උඹ හිතුවද අපි උඹ වාස්තය කරේ ඇත්තරම කියලා? නෑ වාසිර විතරයි. මම මෙච්චර කල් ආශ්‍රය කරේ මේ වගේ යාළුවෝ අකිලෙක් ඉඳියා නම් අද මට මෙහෙම වෙන්නේ නෑනේ. අක්කා ඉෂාන් තාම හම්බුන්නේ නෑනේ අක්කා. අක්කා වාට මොකද උනේ? අක්කා ඉෂාන් ඒ උඹට මොකද බං උනේ? ඉෂාන් මාර වැඩේ බං. මොකද්ද බං? අක්ක අපිව දාලා ගියා බං. මගේ මල්ලි මේ ලියුම දකිද්දි මම ඔයා ගාව නැති වෙයි. මම මේ ගැන ඔයාට නොකිය හිටියේ ඔයාට දුක හිතෙයි කියලා. උඹ ආද මාත් එක්ක රණ්ඩු වෙලා අරන් ගියපු මාළෙත් අපේ තාත්තගේ තිබිච්ච අන්තිම මතකේ. පොඩි කාලේ ඉඳලම මගේ හැමදේම මම උඹ වෙනුවෙන් කැප කරා. මන් නැති වුණත් උඹ ඔය තැනක ඉන්න ඕනේ මගේ මල්ලි. උඹ ඉල්ලන හැම පාරම මම උඹට සල්ලි දුන්නේ තියෙන කම්කට නෙමෙයි. ඒ මගේ ලෙඩේට බෙහෙත් ගන්න තිබිච්ච සල්ලි. මල්ලි මට කැන්සර් එකක්. මට සමාවෙන් මගේ මල්ලි. මං ඔබ වෙනුවෙන් එකතු කරපු පොඩි ගාණක් ඇති. ඒකවත් ප්‍රයෝජනවත් විදිහට වියදම් කරපන්. පරිස්සමෙන් ඉඳපන් මගේ මල්ලි. උසාරණයි උඹට. ඉෂාන් මොකද බං කරන්නේ? අක්කගේ ෆොටෝ එකක් දිහා බලාගෙන මොනවද බං ඔබ කල්පනා කරන්නේ? නෑ බං. මට මගේම කියලා හිටපු අක්ක නැති වුණා බං. මේ අහන්නවා හිටියේ.
අර අක්කා ඉතුරු කරු සල්ලි වලට මොකද බං කරේ? මං ඉස්සල්ලා මේ සල්ලි වලට බං තාත්තගේ උකස් තියපු මාළේ බේරලා මේ බයික් එකක් ගත්තා බං. ඕවා හිතන්න එපා බං. උඹට අපි ඉන්නවනේ. ඔව් බං. දැන්වත් හැදෙන්න බලපන්. ඔව් බං. දැන් දන්නවනේ ඔබ යාළුවා කවුද කියලා. ඔව් බං. මං දැන් තීරුම් අරන් ඉන්නේ. අපි යන්න බං ගෙවල් පැත්තට. ඔව් අපි ගෙදර යන්. මතකයි පුංචි සන්දියේ මං ගොඩක් දඟයි රකින්න කිව්වේ එක් දෙයයි එමෙල බුදු දහමයි නොපෙනු ආදරේ පිට වෙදි සත යකේ මං කන්ටක වෙයි ඔය අනිත්ම යන විට දිගිහිගේ ආසයි වන්දි